ටික වැඩි වෙද්දි මේ ඊතලෙන් කියන්නේ වැඩි වෙද්දි බන්ධන විතර අඩු වෙනවා වැඩි වෙද්දි වැඩි වෙනවා වැඩි වෙද්දි වැඩි වෙනවා. සරලයි. ඔය තියෙන ඕනක ඔහොම තමයි පාඩම් කරන්නේ. ඔතනින් එහාට ටිකක් වැඩ අඩු වෙනවා අපිට පාඩම. ටිකක් ලේසි වෙනවා සරලව කියනවනම්. ආයෙත් අහුවෙන්නේ බෝන් හැබේක තමයි පොඩි සීන් එකකට තියෙන එක ලේසි. අවමාරු නැහැ. අර කොච්චර කලින් වැඩ නොකර හිටියත් පුතේ සෙට් අපිත් එක සෙට් වැඩ කරන්න ඕන. විශාල ටෝලරේ වැඩ කරන්න පේනවනේ බයිලා ගහන්නේ නැහැ. මොටිවේෂන් දීදී පැය ගණන් නාස්ති කරන්නේ. මොටිවේෂන් දීලා වැඩක් නැහැ නේ. මොටිවේෂන් එක දවසයි දෙකේ ඉවරයි. කෘත්‍රිම මොටිවේෂන් වලින් වැඩක් නැහැ එළියෙන් දෙන. තමන් එක හදා ගන්න ඕනේ. නිකන් ළමයින්ට හිතන හොඳයි කියලා. ඒකට කාලය කරනකොට ඒ වෙලාව වලට වැඩක් කරවන එක හොඳයි. අර එකපාර වෙන එක හොයන වටේ යන එක හොයන්න. හේස් වලින් ඔකනේ කියන්නේ. හේස් වලින් කියන්නේ එකපාර එන එකයි මොකක්ද අනිත් එක වටේ යන කතාවයිනේ කියන්නේ. ඩෙල්ටා H2 කියන්නේ මොකද්ද පුතේ? ඩෙල්ටා H2 කියන්නේ ඵල තිබුණා පරමාණු උනා. ඵල පරමාණු වෙනවා නම් බන්ධනයකට වෙන්න ඕන පුතේ. ඩෙල්ටා H2 කියන්නේ මොකද්ද පුතේ? එහෙනම් ඵලවල බන්ධන විඝටන එන්තැල්පි එකතුව. අහවල් ක්‍රමය කියන්නේ මොකද්ද? සමීකරණයෙන් ගන්න මතකද ඩෙල්ටා HR එක හොයන්නේ? මතකද? බිඳුණු බන්ධනවල එන්තැල්පි වලින් අඩු කරන්න ඕන සෑදුණු බන්ධනවල එන්තැල්පි එකතුව. ඔන්න දැක්කද? විනාඩි 5ක්වත් යන්නේ නැහැ. 30 කාල සාරාංශකරණය ගන්න පුළුවන් ක්‍රම ටික. ඔයාලා එතකොට අර හැම පාඩමක් කෙටි සටහනක් ගන්න මොකද පුතේ අන්තිම කාලේ බලන්න පුළුවන් ඉන්න එපා. ඉක්මනට බලන්න පුළුවන් වෙන්න ඕන. නෝට් පොත ලොකු වුණාට වැඩක් නැහැ. බලා ගන්න බැරි නා. කර පාස් පේපර්ස් ටික හදාගෙන තියරි පොත අයින් කරන ලෙවල් එකට එන්න. ඒක තමයි හොඳම දේ තියෙන තිස්තාවෙන්. එහෙනම් මොකද්ද? පරමාණුකරණය. එහෙනම් මෙහෙන් බැලුවොත් සෝඩියම් වල ඌර්ධෝපාතනේ ඝන මවුල එකක් වායු වෙලා. ඝන මවුල එක හොයලා. අරයට ගිහිල්ලා බැලුවොත් වායමය පරමාණු මවුල එකක් ඇදලා. ඒ කියන්නේ මොකද්ද පුතේ? පරමාණුකරණය. එහෙනම් මුල් පාඩම් වල කරන දේවල් තියරි එක අල්ල ගන්න පුළුවන් දේ තමයි පුතේ MCQ ටාගට් පොයින්ට් එක කරන්නේ. එතකොට ඒකෙන් ඒක මතක් කරගන්න පුළුවන්.